මේ වගේන නාරකෙත් එන්ජින් කන්ඩිෂන් එක තමයි අපි මේකට කරන්නේ. උඩ කොටස් ටික මෙන්න මේ විදිහට තියෙනවා මේකේ. අපි උඩ කොටස් ටික සේරම අපි ගලව ගන්නවා. ගලව ගත්තට පස්සේ දැන් මේ එකින් එකට කොටස් ටික ක්ලීන් ආ. ඒතකොට total body intake manifold බලන්න total body එකේ තියෙන කාබන් ටික ඉන්ජෙක්ටර් රේලින් එකේ තියෙන කාබන් ටික බලන්න ඉන්ජෙක්ටර් වල. අනිත් එක තමයි ප්ලග්. මේක නම් ප්ලග් මාරු කරේ නෑ අපි මාරු කරන්න සිද්ධ වුණේ නෑ. මොකද ප්ලග් එක ප්‍රශ්නයක් තිබ්බේ නෑ. හොඳට තිබ්බ තව දුවන්න පුළුවන් ගන්නට. ඉන්ටේක් මැනිෆෝල්ඩ් එක එළියට ගලවලා ගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඇතුලේ තියෙන ඔයිල් තියෙනවා කාබන් තියෙනවා. බලන්න මේ චේම්බර් එක ඇතුලේ ඉන්ටේක් චේම්බර් එක ඇතුලේ කාබන් තියෙනවා. මේවට පෙට්‍රල් උරා ගැනීමක් සිද්ධ වුණොත් වාහනේ පර්ෆෝමන්ස් අඩු වෙනවා, තෙල් කරන්නේ නෑ. ඒ වගේ වෙනවා, පිකප් එක අඩුයි, ඒ වගේ වෙනවා. එතකොට මේව සම්පූර්ණ අපි මැෂින් එක දාලා මෙන්න මේ විදිහට ක්ලියර් කරගන්නවා. ක්ලියර් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. කාබන් බින්දුවක්වත් නෑ. කාබන් ටික සම්පූර්ණ ක්ලියර් කරන්න ඕනේ. ඊට පස්සේ ඉතුරු කොටස් ටික සම්පූර්ණම හයි ප්‍රෙෂර් ගාලා ප්ලග් ටික චෙක් කරලා ඉන්ජෙක්ටර්ස් ටික මැෂින් එකට දාලා චෙක් කරලා ප්‍රෙෂර් කරලා ඒ විදිහට අපි මේක හයි කරගන්නේ. එහෙම කන්ඩිෂන් කරගත්තට පස්සේ ආයන කාලයක් යනකම් ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව මේකේ බෙල්ට් බලන්න ඕනේ, ජෙල් මවුන්ට් බලන්න ඕනේ, වෙගනාර වල ඒ ටිකත් බලලා තමයි හයි කරගන්න ඕනේ. එතකොට වාහනේ සම්පූර්ණ ඉන්ස්පෙක්ෂන් වෙනවා. කිසි ප්‍රශ්නයක් නැතුව වාහනේ දුව ගන්න පුළුවන්.